සමහරකට සමහර කමිට දෙවි සමහරකට සමහර කමිට අපේ එකක් නෑ. මම විශ්වාස කරන්නේ මේක විචාරකටම ඉන්න එක පටන් ගන්න විදිහට බින්නාව පාදේ ප්‍රශ්න නැගිටින සහ අගිනකොට පොඩි ප්‍රශ්න ආයද දැන් ඔයගොල්ලෝ කියන්නේ කොහෙද මම දන්නේ නැහැ විදිහට වයින් එකේ කාලේ ඒලක් විදිහට ඒ ලක්විලා පාදේ පිටා පාදේ ඉන්නකොට වෙන්න නැගිටින ගිනකොටයි අතරට වෙන්න අකුණු සහිත අකුණු සහිත අකුණු සහිත ආයේ අකුණු සහිත පීඩන අවපාදයක් ඒක සිංහාඩුවට වඩා බේරි ඒක සිංහාඩුවට වඩා බේරි 80යි 50යි අතර ඒක සීවත් වේවි ඉන්දියාවට අතර ගියොත් නම් 250 විතර උලන් වේගයක් ඒකදී 250 විතර උලන් වේගයක් ඒකදී මුළු ඉන්දියාවෙන් කොටසක් විනාශ කරන්න පුළුවන් දෙයක් සුළු ගුණාත්ම මේක අපේ රටේ යනකොට 100ක් 120ක් අතර ඒ විදිහට මම බලාපොරොත්තු වෙනවා. අර මේක රට හරහා එකතු වෙන්න පුළුවන් මස්නායක පීඩනාපාතෙත් එක්ක මස්නායක පීඩනාපාතෙත් එක්ක මේක විදිහට ගන්න චීන පැත්තේ සුළු ගුණාට තුනක් මේ වෙනකොට තියෙනවා. මේ එක සුළු ගුණාට තමයි අපේ සුළු ගුණාට තමයි දැන් සේවෙමින් පවතින්නේ. ඒ සේවෙනවා නෙමෙයි ඊළඟ සුළු ගුණාට හැදෙමින් පවතිනවා. ඊළඟ පීඩන අවපාතය හැදෙමින් පවතිනවා. බෙන්ගාල් කොක්කාසිත දරුණු සිදුවීමක් සිද්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ලෑස්ති වෙන්න භූමිකම්පා දෙකකට දරුණු භූමිකම්පා දෙකක් අපේ සුනාමි ආපු භූමිකම්පාව සිද්ධ වෙච්ච ස්ථානයේ ආසන්නයේ මම හිතන්නේ සුමත්‍රාමයි මේ පෙරේද තුන ඊළඟ භූමිකම්පාවේ ආසන්නයේ සිද්ධ වෙනවා. ඊළඟ භූමිකම්පාව ඒ ආසන්නයේ මීට වඩා ටිකක් දරුණු භූමිකම්පාවක් සිද්ධ වෙන්න නියමිතව තියෙනවා. ඒකට සූදානම් වෙන්න වෙනවා ඔයගොල්ලෝ හැමෝටම. ඒ වගේම ඔයගොල්ලෝ හැමෝටම ලෑස්ති වෙන්න වෙන ඊළඟ අනතුර තමයි පිරමිඩ් පිල්ලම්